Okay, let's go. බටහිර වික්ටෝරියා මෙල්බර්න් වලින් ඉඳන් කිලෝමීටර් 260ක් විතර දුරින් තියෙන වර්ගමීටර් 1600ක් විතර ප්‍රදේශයකින් යුක්ත ග්‍රැම්පියන්ස්. එහි ඇති කඳුපන්ති, වනාන්තර, වනසත්තු, දිය ඇලි හින්දා සංචාරණයන් අතර ඉතා ප්‍රසිද්ධ ගමනාන්තයක්. ඉතින් මොයිස්ටන් කැම්පින් ගමනේදී අපේ ඇට්‍රැක්ෂන් උනේ මේ සුන්දර ග්‍රැම්පියන් ප්‍රදේශයයි. මේ අපි ග්‍රැම්පියන්ස් විසිට් කරන දෙවනි වතාව. පළවෙනි වතාවේදී ගොඩක් ප්‍රසිද්ධ තැන් වලට ගිය නිසා මේ පාර අපි තීරණය කළා ටිකක් අප්‍රසිද්ධ. හැබැයි ලස්සන තැන් කීපයක් බලන්න. ඉතින් අපේ පළවෙනි ඇට්‍රැක්ෂන් එක උනේ ෆිෂ් ෆෝල්ස්. ෆිෂ් ෆෝල් එක ප්‍රසිද්ධ මැකන්සි ෆෝල් එක ආසන්නයෙන් තියෙන කැස්කේඩින් ෆෝල් එකක්. මැකන්සි ෆෝල් එක තරම් ජනාකීර්ණ නැති නිසා මෙතන ස්වභාව සෞන්දර්යය හොඳින්ම විඳින්න පුළුවන්. ෆිෂ් ෆෝල් එකට තැන් දෙකකින් යන්න පුළුවන්. මැකන්සි ෆෝල් කාර් පාක් එකෙන් ගියොත් කිලෝමීටර් 4ක විතර රිටර්න් එකක් තියෙනවා. නමුත් ඒක ටිකක් ගල් සහ බෑමු සහිතයි. ටූම් ස්ප්‍රින්ග්ස් ඒරියා පික්නික් කාර් පාක් එකේ ඉඳන් ගියොත් කිලෝමීටර් 5ක විතර රිටර්න් එකක් තියෙනවා. නමුත් ඒ පාර ටිකක් ෆ්ලැට්. ඒ නිසා අපි ඒ පාර යන්න තීරණය කළා. මැකන්සි රිවර් එකෙන් නිර්මාණය වුණ දිය ඇල්ලක් වුණ ෆිෂ් ෆෝල් තට්ටු කීපයකට කඩා හැලෙනවා. ඉතින් අපේ ලොකු වමනාවක් තිබුණා මෙල්බර්න් වල ඉඳන් ගමනේ මහන්සිය යන්නත් එක්ක ෆ්‍රීසිං වතුර ටිකක් නාගන්න. ඒක නම් ඉතින් ටිකක් චැලෙන්ජින් වැඩක්. ඉතින් අපි දිය ඇල්ලේ අප්ස්ට්‍රීම් එකේ උඩහට ගියා නාන්න පුළුවන් සේෆ් තැනක් හොයාගන්න. ගයිස් නාන්න කියලා හදන්නේ සෙල්සියස් 5ට විතර ඇති වතුරේ ටෙම්පරේචර් එක. අපි try එකක් දීලා බලමු. ඔන්න ඔහොම තමයි ඒක උනේ. ඕස්ට්‍රේලියාවට තියෙන ලොකුම ස්වභාවික ආපදාව තමයි ලැව්ගිනි. ඕස්ට්‍රේලියාවේ වෙච්ච ලොකුම ලැව්ගිනි වෙලා තියෙන 1974-75 කාලේ. ස්ටේට් කීපයක් පුරා පැතිරලා ගිය මේ ලැව්ගින්නෙන් හෙක්ටයාර් මිලියන 117ක් විනාශ වෙලා තියෙනවා. ඒ කියන්නේ රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 15%. ලංකාව වගේ 18 ගුණයක්. මේ පේන්නේ නම් 2024 දෙසැම්බර් ලැබුණේ ප්‍රතිපල. අපේ දෙවෙනි ප්ලේස් එක උනේ බීහයි ෆෝල්ස්. කාර් පාක් එකේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර රිටර්න් එකක් තියෙනවා. වැස්ස නැති කාලේට වතුර ගොඩක් අඩුයි. මීටර් 25ක් 30ක් විතර උස පොඩි දිය ඇල්ලක්. ඒත් එතෙන්ට ගිහාම ඒක වෙනම ලෝකයක් වගේ. හරිම නිස්කලංකයි. ඊළඟට අපේ ප්ලෑන් එක උනේ පහෝදා උදේම බොරෝකල් ලොකවුට් එකෙන් සන්රයිස් එක බලන්න. ඒක ගොඩක් ප්‍රසිද්ධ එකක්. ඒකට ඉතින් උදේ 6යි කාලට විතර එතෙන්ට යන්න ඕනේ. අපි නැවතිලා හිටියේ මොයිස්ටන් කැම්ප් ග්‍රවුන්ඩ් එකේ ඉඳන් පැයක් විතර දුර තියෙනවා එතෙන්ට. ඉතින් අපි පාන්දර 4:45ට විතර පිටත් වුණා. ඒකත් පුදුමාකාර අත්දැකීමක් වුණා. පාර දෙපැත්තේ කැංගරුව පිරිලා. බොහොම පරිස්සමෙන් යන්න ඕනේ. මෙතන සන්රයිස් එක බලන්න මෙල්බර්න් ඉඳලා පැය 3ක් විතර ඩ්‍රයිව් කරගෙන කට්ටිය ඇවිල්ලා තිබුණා. ඔන්න ඔහොමයි අද කතාව. මෙල්බර්න් වල ඉන්න ඔයාලා කවුරු හරි ග්‍රැම්පියන්ස් යනවා නම් මේ තැන් වලට ගිහින් බලන්න. මොනවා හරි විස්තර ඕන නම් කමෙන්ට් එකක් හරි ප්‍රයිවට් මෙසේජ් එකක් හරි දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ගිහින් එන්න. ජය වේවා.